අපචිතිකාමතාවේශයෙන් වර්චක ද්වේශය. ගරු කළ යුත්තන්ට ගරු කරනු කැමති බව අපචිතිකාමතා නමි. චණ්ඩ පරුෂ මාපියන් ගුරුවරයන් ස්වාමිවරයන් යටතේ සිටින තැනැත්තන් කෙරේ මාපියාදීන් පිළිබඳ බය. ස්වභාවය වූ ද්වේශය සමහර විට අපචිතිකාමතාවේශයෙන් පහළ වේ. එයින් මෙහෙනු ලැබූ ගුණ සැලකීමෙන් නොවබියෙන් ඔවුනට ගරු බුහුමන් කරති. පීකරු වෙති. ද්වේෂ සහගත සිතින් කරන මේ අපචායනය අපචායන කුශලයට අයත් නොවේ. ප්‍රතිකූල සංඥා වේශයෙන් වච්චක දේශය. ශරීරයෙහි රාගයට හේතුවන සෞන්දර්ජයක් ඇත්තේය. පැනසට විෂය වන ප්‍රතිකූලත්ව ඇත්තේය. ප්‍රතිකූලත්වය හැර සෞන්දර්ජය පමණක් ගන්න තැනැත්තක් කෙරෙහි ශරීරය පිළිබඳ රාගය උපදී. ඒ රාගය තුනී කළ හැකිවනුයේ දුරු කළ හැකිවනුයේ ප්‍රතිකූලත්වය බැලීමෙනි. එබැවින් යෝගාවචරයෝද සිල් රක්නෝද රාගය මඩිනු පිණිස ශරීරයේ ප්‍රතිකූලත්වය දක්නා නුවණ උපදවති. ඒට ප්‍රතිකූල සංඥාවයයි කියනු ලැබේ. ප්‍රතිකූල සංඥාව ඇති කරගත්ත නැත්තන් හට සමහර විට ද්වේෂය ප්‍රතිකූල සංඥා වේශයෙන් පහළ වේ. එයින් වර්ජිත තැනැත්තේ තමාගේ විරුද්ධ අය දෙස ප්‍රතිකූලත්වයෙන් බලයි. අනිච්ච සංඥාවෙන් වච්චක ද්වේෂය. සංස්කාරයන්ගේ අනිච්ච බව දක්නා දානය අනිච්ච සංවර නමි. අනිච්ච සංවර වැඩීම හෙවත් සංස්කාරයන්ගේ අනිච්ච බව නැවත නැවත මෙනෙහි කිරීම භාවනාමය කුශලය. යාති ව්‍යසනාදියෙන් පීඩිත පුද්ගලයන් කෙරෙහි සමහර විට ඒ ව්‍යසනය පිළිබඳ වූ ද්වේෂය අනිච්ච සංවර වේශයෙන් පහළ වේ. එයින් වර්ජිත වූයේ අනිච්චතාව මෙනෙහි කිරීමේ ආකාරයෙන් සිදු වූ දේ පිළිබඳව ශෝක කරන්නේය. එය ද්වේෂයම වැඩීමකි.